ෆින්ලන්ඩ් වීසා ප්‍රොසෙස් එකේදී ඕගොල්ලන් ඉන්දියාව යනකොට අරගෙන යන ඩොකියුමන්ට්ස් ටික මොනවාද කියන එක. ඒ නිසා වීඩියෝ එක මම ඉක්මනට ඉවර කරන්න ඩොකියුමන්ට්ස් ටික හරියට මම කියාගෙන යන්නම්. මාත් පොඩ්ඩක් නෝට් ඩවුන් කරගෙන ඉන්නේ. මාත් බලාගෙන මේක කියන්නම්. ඒක එක්ස්ප්ලেইন කරන්න ඕන ඩොකියුමන්ට්ස් ටික මම එක්ස්ප්ලেইন කරලා දෙන්නම් ඔයගලන්ට. මේ ඩොකියුමන්ට් සෙට් එකේදී මුලින්ම අපි ෆයිල්ස් හදාගන්න ඕන ෆයිල්ස් තුනක්. ඒ කියන්නේ බබෙකුත් ඉන්නවා නම් එතකොට පළවෙනි ෆයිල් එක තමයි ස්ටුඩන්ට් ෆයිල් එක, දෙවෙනි ෆයිල් එක ස්පවුස් ගේ ෆයිල් එක, තුන්වෙනි එක බබාගේ ෆයිල් එක. කියන්නේ ඔයගේ යන පුංචි බබෙක් ඉන්නවා එයාට අදාළ ෆයිල් එක. එතකොට ස්ටුඩන්ට් ගේ ෆයිල් එකේ මුලින්ම එන්න ඕන ඩොකියුමන්ට් එක තමයි VFS අපොයින්ට්මන්ට් PDF එක. ඔයාලා අපොයින්ට්මන්ට් එක දාලා එනවනේ PDF එකක්. අර ඒ PDF එක යටි අවසානට කහපාට කලයකකින් highlight කරලා තියෙනවා. අන්න ඒකේ අපොයින්ට්මන්ට් එකේ PDF එක තමයි පළවෙනි ඩොකියුමන්ට් එක වෙන්න ඕනේ. එතකොට දෙවෙනි එක RP photos. RP photos ගන්න විදිහ තියෙනවා Google search කරලා බලන්න. ඒ ක්‍රයිටීරියාස් වලට ඒ photos ගන්න. ඒ photo එක ගන්න වැරම ඕන වෙනවා RP photos ඒ set එක ගන්න. ඊට පස්සේ color passport copy දෙකක්. ස්ටුඩන්ට් color passport copy දෙකක් ඒ ෆයිල් එකේ තියෙන්න ඕනේ. University offer letter එක තියෙන්න ඕනේ. University payment කරපු TT acknowledgement එක. බැංකින් දෙන TT acknowledgement එක තියෙන්න ඕනේ. ඊට අමතරව යුනිවර්සිටි එකකින් වාට PDF එකක් කරනවා, ඊමේල් එකක් කරනවා යුනිවර්සිටි එකේ පේමන්ට් එක ලැබුණා කියලා. ඒ යුනිවර්සිටි එකකින් පේමන්ට් එක ලැබුණා කියලා එන පේමන්ට් කන්ෆර්මේෂන් එකත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඊට අමතරව ඕනේ හෙල්ත් ඉන්ෂුරන්ස් පොලිසි එක ගොඩක් අය දානවා ස්විස් කෑ ඉන්ෂුරන්ස් එක. ඒ ඉන්ෂුරන්ස් එකේ පොලිසි එකේ print එකක් අරන් ෆයිල් එකට attach කරලා තියෙන්න ඕනේ. ඊළඟ ડોකියුමන්ට් එක තමයි advanced level foreign ministry එකේ attach කරලා ගත්තු ඒ document set එක. ඊට අමතරව ඇඩ්වාන්ස් ලෙවල් වලට අමතරව වෙන මොන හරි ડોකියුමන්ට් සබ්මිට් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ටිකත් ඒකට ඇටච් කරලා තියාගන්න. ඊළඟ ડોකියුමන්ට් එක වෙන්න ඕනේ clarification of income. ඒක clarification of income කියන ડોකියුමන්ට් එක වා ලියන්න ඕන ෆින්ලන්ඩ් එම්බසි එකට ඇඩ්‍රස් කරලා ඉන්දියාවල තියෙන වා ඉන්කම් එක හදාගත්තේ කොහොමද කියන එක. සහ ඒකේ ඔයා දැන් බැංක් ඩීටේල් ටික තමයි ඔයාගේ ඇත්තට මෙන්ෂන් කරන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ බැංක් එකේ account number එක, name එක, branch එක ඒ ඩීටේල් ටික කියන්නේ ඔයාගේ සේවිංස් account එකට අදාළ ඩීටේල් ටික දාලා ඒකේ මෙච්චර බැලන්ස් එකක් තියෙනවා කියලා බැංක් එකෙන් බැලන්ස් කන්ෆර්මේෂන් එකක් ගන්නවනේ. අන්න ඒ බැලන්ස් කන්ෆර්මේෂන් එකට අදාළ ඒ ඩීටේල්ස් ටික නැවත ඔයා ඇඩ්‍රස් කරලා ලෙටර් එකක් දෙන්න ඕනේ. ඒක තමයි clarification of income කියලා කියන්නේ. ඊට අමතරව බැලන්ස් කන්ෆර්මේෂන් එක. බැලන්ස් කන්ෆර්මේෂන් එක ඔයා බැංක් එකෙන් ගන්න ඔයාගේ එම්බසි එකට යන්න, ඒ කියන්නේ VFS යන්න දින කිහිපයකට කලින් ඔයා බැංක් එකට ගිහලා රික්වෙස්ට් එකක් දීලා ඔයාගේ ඒ දවසට දෙන බැලන්ස් කන්ෆර්මේෂන් එක ගන්න. ඒ කියන්නේ ෂෝ මනි amount එකේ බැලන්ස් කන්ෆර්මේෂන් එක ගැන තමයි මේ කියන්නේ. ඊළඟට බැංක් ස්ටේට්මන්ට්ස් මේ ડોකියුමන්ට් දෙකක් මේක පටලව ගන්න එපා ඔයගොල්ලෝ. බැංක් ස්ටේට්මන්ට්ස් කියලා කියන්නේ ඔයාගේ account එකේ පහුගිය මාස 6 බැංක් ස්ටේට්මන්ට්ස්. මේකෙන් කොයි වෙලාවකවත් අදහස් වෙන්නේ නැහැ ඔයා මාස 6ක් එක දිගට ලොකුවට ට්‍රාන්සැක්ෂන්ස් කරලා දින්න ඕන කියන එක. එකම දේ එයාලා බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ account එක පරණ account එකක්ද කියන එක. ඒ නිසා පහුගිය මාස 6 බැංක් ස්ටේට්මන්ට්ස් අනිවාර්යයෙන්ම ගන්නම ඕන. ඒක තමයි ඊළඟ ડોකියුමන්ට් එක. ඊළඟට resident permit application. මේක ඔයා enter finland process එක කරා යනකොට ඔයාට application එක එනවා. ඒක print out එකක් අරන් තියාගන්න PDF එක. certificate of a pending online case. මේකත් ඔයාට ඒ විදිහටම enter finland application එක fill කරගෙන යනකොට ගන්න පුළුවන්. ඊට පස්සේ enter finland receipt. ඒකත් ඒ විදිහටම ඔයාට print out එක ගන්න පුළුවන්. එතකොට ස්ටුඩන්ට් මට තව ડોකියුමන්ට් දාගන්න තව එක ෆයිල් එකක් හදලා තියාගන්න. ඒකේ තියෙන්න ඕන ස්ටුඩන්ට් ෆයිල් 2 කියලා දාගන්න. ඒකේ වා තියාගන්න clarification of origin of funds letter. ඒ කියන්නේ වා හදන්න ඕනේ වාගේ show money වා හදාගත්තේ කොහොමද කියන ડોකියුමන්ට් එකක්. FD එකකින් නම් ඒ FD එකේ history එක. FD එක පටන් ගත්තේ මම අහවල් දවසේ මේ account එකට දැම්ම. ඒකින් interest එකත් එක්ක renew කරා. ඊට පස්සේ නැවත අතින් amount එකක් දාලා හැදුවා. එහෙම කියලා ඒ document එක. එහෙම නැත්නම් ඔයා land sale එකක් කරා නම් ඒ land sale එක කරපු ඒ detail ඒ property එක number එක lot number එක ඒ detail ටික දාලා ඔයා ලියන්න ඕන letter එකක්. ඒක තමයි clarification of origin of funds letter කියලා කියන්නේ. ඒක දාගන්න ඒ show money පෙන්නන file එකට. ඊට අමතරව show money related other documents. ඊට අදාළ වගේ ඩීඩ්ස් වල කොපීස් තියෙනවා. ලෑන්ඩ් සෙල් එකකින් නම් ඔයා කරලා තියෙන්නේ ඒ ටික. වෙහිකල් සෙල් එකකින් නම් කරලා තියෙන්නේ වෙහිකල් CR වල ඒ කොපීස් ටික ඒ ඩීටේල් ටික ඒකේ තියෙන්නේ. ඊට අමතරව show money related documents කියන එකේ ඔයා ෆොටෝකොපි සෙට් එකකුත් කෝකටත් ඒ ෆයිල් එකේ දාලා තියාගන්න. ඒක කෝකටත් හොඳයි වාට නැවත අවශ්‍ය වුණොත් ගන්න. ඒ ටික තමයි ඇත්තටම ස්ටුඩන්ට්ගේ ෆයිල්ස් දෙකට යන්න ඕන ડોකියුමන්ට් සෙට් එක. මම ඒත් එක්කම කියාගෙන යන්නම් ඔයාලට ස්පවුස් ගේ ෆයිල් එකට යන්න ඕන ડોකියුමන්ට් සෙට් එකක් මොනවද කියන එක. ඒකෙත් අර විදිහටම RP ෆොටෝස් ටික යන්න ඕනේ. කලර් පාස්පෝර්ට් කොපීස් දෙකක් යන්න ඕනේ ස්ටුඩන්ට් ගේ. ඊට අමතරව බැලන්ස් කන්ෆර්මේෂන් එකයි
බැංක් ස්ටේට්මන්ට් එකයි ඒ දෙක ගන්න ඕනේ ස්ටුඩන්ට්ගේ. ඒ කියන්නේ අපේ කලින් ෆයිල් එකට අපි දාපු එකේ ෆොටෝකොපි සෙට් එකක් මේකටත් දාන්න. අර ලාස්ට් 6 months බැංක් ස්ටේට්මන්ට්ස් වල ෆොටෝකොපි සෙට් එකක් සහ බැලන්ස් කන්ෆර්මේෂන් එකේ ෆොටෝකොපි සෙට් එකක්. ස්ටුඩන්ට්ගේ දාපු එකම මේක නැවත මේකට දාන්න. ඊට අමතරව ගන්න ඕනේ මැරේජ් සර්ටිෆිකේට්. මේක ඉම්පෝටන්ට් පොයින්ට් එකක්. මැරේජ් සර්ටිෆිකේට් එක ගන්නකොට ඒකේ ડોකියුමන්ට්ස් 6ක් එන්න ඕනේ. අංක 1 වෙන්නේ මැරේජ් සර්ටිෆිකේට් එකේ බුක් කොපි එක. මම මේක මීට කලිනුත් කියලා තියෙනවා. මැරේජ් සර්ටිෆිකේට් එකේ බුක් කොපි එක කියන්නේ එන්ගේජ්මන්ට් එක ගන්න වෙලාවට කසාදේ අපි රෙජිස්ටර් කරන වෙලාවට දෙන බුක් එකේ කොපි එක. ඒක තමයි අපි ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නේ, ට්‍රාන්ස්ලේට් කරන්නේ. එතකොට බුක් කොපි එක number 1 ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරපු එක number 2. දැන් ડોකියුමන්ට්ස් දෙකයි අර මම කියපු 6න් දැන් දෙකක් හරි. අංක 3 වෙන්නේ මාස 6ක් ඇතුළත ඔයා AG ඔෆිස් එකකින් ගත්තු කොපි එක. එතකොට ඒකයි ડોකියුමන්ට් 3යි 6ක් වෙන්නේ මේ ડોකියුමන්ට් 3ම ඔයා ෆොරෙන් මිනිස්ට්‍රි එකට දාලා ඇටෙස්ට් කරාම. එතකොට මේ ડોකියුමන්ට් 3 ඇටෙස්ටේෂන් එකත් එක්ක ડોකියුමන්ට් 6ක් වෙනවා. එකක් එකවතාවක් ඇටෙස්ට් කරලා ගත්තාම මේ විදිහට ගත්තාම ડોකියුමන්ට් 6ක් වෙනවා. එතකොට මේ ડોකියුමන්ට්ස් 6ම ඒ ඕඩර් එකට ඔයා ඇටච් කරලා අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඒක සෙපරේට්ලි ස්ටේප්ලර් කරලා ෆයිල් එකට දාන්න. ඒත් එක්කම ඔයා ගන්න ඕනේ PK1+ ඇප්ලිකේෂන් එක. ඒක ඔයා ඉන්ටර්ෆිල්ලන්ට් ෆිල් කරද්දි එනවා PK1+ කියලා කියන්නේ ස්ටුඩන්ට් තමයි ඒක ෆිල් කරන්නේ එයාගේ ස්පවුස් වෙනුවෙන්. ස්පවුස්ගේ ඩීටේල්ස් ටික දාලා. ඒක තමයි PK1+ කියන්නේ. ඒක ඉන්ටර්ෆිල්ලන්ට් ඇප්ලිකේෂන් එක ඔයා ෆිල් කරගෙන යනකොට ඒක ඔයාට ගන්න පුළුවන්. ඒකේ print out එකක් කරන් අනිවාර්යයෙන්ම තියාගන්න. ඊට අමතරව caregiver affidavit. එහෙම නැත්නම් ඒකට caregiver letter කියලාත් කියනවා. මේකෙන් ඇත්තටම අපි කියන්නේ අපි ෆින්ලන්ඩ් ගිහිල්ලා එහෙ ජීවත් වෙන්න අපිට මුදල් තියනවා කියන එක තමයි මේක පෙන්වන්න ඕනේ. ඒතකොට මේක වා ලියන්න ඕන caregiver letter එකේදී ඇත්තටම වා ලියන්න ඕනේ. ඒක ඇඩ්‍රස් කරන්න visa officer ඉන්දියාවල ඉන්න ෆින්ලන්ඩ් එම්බසි එකේ. ඒකේ එතකොට එන්න ඕනේ ස්ටුඩන්ට් ගේ නේම් එක එන්න ඕනේ પાස්පෝර්ට් නම්බර් එකත් එක්කන් ඒක පළවෙනි ප්‍රේස් එකේ. දෙවෙනි ප්‍රේස් එකේ එන්න ඕන ස්පවුස් ගේ නේම් එකයි પાස්පෝර්ට් නම්බර් එකයි. ඊළඟට බබාලා ඉන්න ඕන ඒගොල්ලන්ගේ නම සහ પાස්පෝර්ට් නම්බර් එක. ඒ ටික දාලා මේකෙන් කියවෙන්න ඕනේ ඔයා අන්ඩර්ටේක් කරනවා ඔයාට පුළුවන් ඔයාගේ ෆැමිලි එකේ කට්ටිය ෆින්ලන්ඩ් ඕගොල්ලන් ජීවත් වෙනකල් බලා ගන්න කියන එක තමයි මේකෙන් කියවෙන්න ඕනේ. ඒකට අවශ්‍ය මුදල් තියෙනවා. ඒ ටික තමයි එකෙන් කියන්නේ. ඒ ලෙටර් එකේ ඔයගොල්ලන්ට ෆෝමැට් එකක් හොයන්න අපහසු නම් කමෙන්ට් එකක් දාලා තියන්න. ඒකට ෆෝමැට් එකක් අපි දෙන්නම්. ඒක තමයි caregiver letter එහෙම නැත්නම් caregiver affidavit කියලා කියන්නේ. ඊළඟට ඕන ડોකියුමන්ට් එක තමයි resident permit application එක. මේකත් අර ස්ටුඩන්ට් ගේ විදිහටම ඔයාට ගන්න පුළුවන්. Finland application එක fill කරන් යනකොට ඒකේ print out එකක් කරන් තියාගන්න. ඒත් එක්කම certificate of pending case and Finland receipts මේ ටික ඔයාලට ගන්න පුළුවන් Finland fill කරන් යනකොට. තව දෙයක් විශේෂයෙන්ම මේ ෆයිල් එකේ තියෙන්න ඕන මුලින්ම එකක් දාගන්න ස්ටුඩන්ට්ස් ගේ passport එකේ color copy එකක්. ඒකත් අනිවාර්යයෙන්ම මේ ෆයිල් එකේ තියෙන්න ඕන. හරි ඊළඟට මම මෙහෙම කියන්නම් ඕගොල්ලන්ට ඊළඟට අවශ්‍ය වෙන්නේ බබාලා ඉන්න අයට මේක වැදගත්. බබාලගේ ෆයිල් එකට අවශ්‍ය ડોකියුමන්ට්ස් මොනවද කියන එක. ඒකෙදි ඇත්තටම මට ඕන වෙන්නේ අර වගේම RP ෆොටෝස් ටික ඕන වෙනවා බබාගේ. ඊට අමතරව කලර් પાස්පෝර්ට් එකේ කොපිස් දෙකක් බබාගේ. ස්ටුඩන්ට් ගේ પાස්පෝර්ට් එකේ කොපි එකක්. කලර් කොපි එකක්. ආය ස්පවුස් ගේ પાස්පෝර්ට් එකේ කලර් කොපි එකක්. ඒ කියන්නේ බබාගේ අම්මයි තාත්තයි. ඒ දෙන්නගේ પાස්පෝර්ට් වල කලර් කොපිස් දෙකක් ඕන වෙනවා. ආය ඕන වෙනවා බබාගේ බර්ත් සර්ටිෆිකේට් එක. මේකත් අර වගේම very important මැරේජ් සර්ටිෆිකේට් එක විදිහම තමයි මේකත්. මේකෙත් අර විදිහටම බබා උපදින හොස්පිටල් එකෙන් දෙනවා නොමිලේ නිකුත් කරන ලද කියලා උපැන්න සහතිකයක්. ඒක ගන්න ඒක ඕන වෙනවා ඔරිජිනල් එක. ඒක ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරගන්න. ඒතකොට ડોකියුමන්ට්ස් දෙකයි. මාස 6ක් ඇතුළත ඒජ් ඔෆිස් එකෙන් ගත්ත ડોකියුමන්ට් එක ගන්න. එතකොට ඒකයි 3යි. ඒ ડોකියුමන්ට්ස් තුන ෆොරෙන් මිනිස්ට්‍රි එකට දාලා ඇටෙස්ට් කරගන්න. ඒතකොට ડોකියුමන්ට්ස් 6ක් වෙනවා. ඊට අමතරව මේකේ ඕන වෙනවා බබාට බර්ත් සර්ටිෆිකේට් සෙට් එකම හරි PK4+ කියන ડોකියුමන්ට් එක. ඒක Finland application එක fill කරා යනකොට ඔයාලට ගන්න පුළුවන්. PK4+ එකකින් කරන්නේ ස්ටුඩන්ට් තමන්ගේ දරුවා වෙනුවෙන් ඒ ડોකියුමන්ට් එක දරුවාගේ ඩීටේල්ස් ටික දාලා fill කරන ડોකියුමන්ට් එක තමයි PK4+ කියලා කියන්නේ. caregiver affidavit එක එහෙම නැත්නම් caregiver letter එක. අර මම ඉස්සෙල්ලා කිව්ව letter එකේම copy එකක් මේකටත් දාන්න. ඊළඟට කන්සර්න් ලෙටර් එක ඇඩිෂනල් ලෙටර් එක කන්සර්න් ලෙටර් එකක් මේකත් Finland application එකකින් ගන්න පුළුවන්. මේකෙන් කියවෙන්නේ අම්මයි තාත්තයි දෙන්නම මේක අත්සන් කරන්න ඕන. දරුවා අරන් යන්න අම්මයි තාත්තයි දෙන්නම දරුවා අරන් යන්න කැමති කියන එක තමයි මේකේ කන්සර්න් එකක් විදිහට දෙන්න තියෙන්නේ. ඊට අමතරව residence permit application එක certificate of a pending case pending online case එක ඊට අමතරව Finland receipt මේක අර කලින් කතා කරා වගේම කලින් ඉන්ෆෝම් කරා වගේම
ඔයාලට ගන්න පුළුවන් enter fill and application එක fill කරයි යනකොට. මේ ටික තමයි document set එක. මේ ටික හරියටම හදාගන්න. මේ ටික තමයි files වලට යන්න ඕන විදිය. ගොඩක් අය කියනවා files ටික හදනකොට අර clear bags වල නැත්නම් clear files වල දාගෙන යන්න එක හොඳයි. safety documents safety එකට හොඳයි. වල ඉන්දියාවේ එහෙම දාගෙන. නමුත් අනිවාර්යයෙන්ම VFS applications fill කරලා ඔක්කොම ටික කරගෙන ඇතුළට ගියාට පස්සේ interview එකට යන මොහොතේදී ඔයා මේ ටික පුළුවන් නම් වඩාත් හොඳයි cardboard file එකකට දාගන්න. මොකද ඒගොල්ලන්ට ඔයාට දෙන්න 5 minutes වගේ බොහොම පුංචි කාලයක්. ඒ විනාඩි 5 ඇතුළත එයාලා ඉක්මනට documents ඉල්ලනවා ඔයාට ඒ documents ටික ඉක්මනට දෙන්න ඕනේ. ඔයාලා clear files වල දාගෙන හිටියොත් clear bags වල දාගෙන හිටියොත් ඔයාට ඒක පරක් වෙනවා කරගන්න.